net fm අපි ඇතුල් පිටු පෙරලෙමින් ඉන්නේ. ඔව් මල්ලි අපි ආයෙත් මතක් කරමු නේද අර ෆෝන් ළඟ තියෙන අය දැන් ලැස්ත ටෙක්නිකල් දාලා කරගන්නකට නේද? එයාට ෆෝන් එකෙන් මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඔව් කරන්න පුළුවන්. මේ දවල්ට ෆෝන් ෆෝචුන් එකම අද අපේ ප්‍රවෘත්ති විකාශය දවල් 12:25ට කියන එකත් අමතක කරන්න එපා. අපි දිනමන පත්තරේ බලමු. ඉස්සෙල්ලාම දිනමන පත්තරේ අද සංවාදයට ඇවිල්ලා ඉන්නේ ඩියු ගුණසේකර එතුමා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනා ජාතික ඒකාබද්ධ ඇමති ඩියු ගුණසේකර මහත්තයා දේශපාලන වශයෙන් උත්කොටින් පරාජය කරන්න ඕනේ කියලා මේ කියලා තියෙනවා. ඒකම පසුගිය සති දෙක ඇතුළත රටේ ආර්ථිකයේ යම් කිසි ස්ථාවර බාධාවක් ඇති වෙලා තියෙනවා. රුපියල් 120ට තිබුණු ඩොලරය මිල රුපියල් 2කින් 15ට බැස්සා. පසුගිය දවස්වල රුපියල බැස්ස විදිහට මේ විදිහේ වර්ධනයක් පෙන්වුම් කිරීම සුබදායි දෙයක්. කොටස් වෙළඳ පොළ තුලත් විශාල ඉහළීමක් වුණා. අයින්ද ආර්ථිකයේ ඉදිරියට මේ විදිහට කළමනාකරණය කරන්න පුළුවන් වුණු අනාගතයේ රටේ ආර්ථිකය තුළ ශක්තිමත් බාධාවක් ඇතිවීම ස්වාභාවිකයි කියලා මේ කියලා තිනවා. මේකම එතුමගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ජාතික එකමුතුව ගැන කතා කරන අයම නේද මැතිවරණ තියෙමින් ජනතාව බේද කරන්න උත්සාහ කරන්නේ. ඒකට කියන මැතිවරණ තියන්නේ නැතුව ඉන්නවා කියන්නේ ඒකාධිපතිත්වයක් රට ගමන් කරනවා කියන එකනේ. ඒ හින්දා මැතිවරණ තියෙන එක නරක නෑ. හොඳයි ජේ.ආර්. ජයවර්ධන මහතා තමයි මැතිවරණ සිටීම ඇකුළුවේ. ඒ හින්දා ජාතිය සමගියයි මැතිවරණය පටලවා ගන්න හොඳ නෑ. දැන් තියෙන්නේ හදිස්සි මැතිවරණ නෙමෙයි මේ ඌව දකුණු පළාත් සභා චන්ද්‍රනින් පස්සේ ලබන අවුරුද්දේ මුල මහ මැතිවරණයක් එයි. ඉතින් මේ මැතිවරණ නොතියා බෑනේ. කියලා මේ ඩියු ගුණසේකර මහත්තයා කියලා තියෙනවා. එතුමගෙන් මෙහෙම ප්‍රශ්නයකුත් අහනවා. වමේ පක්ෂ නියෝජනය කරන ඇමතිවරයෙක් විදිහට ඔබ මේ වගේ අදහසක් ගන්න ඒ කියන්නේ මේ දේශපාලන වශයෙන් මේ ප්‍රශ්න විසඳුමක් ඕනේ කියන අදහස දරන අතර ආණ්ඩුවේ කොටස්කාර දේශපාලන පක්ෂ වූ හෙළවුරුමේ ජාතික නිදහස්කරණ වගේම අද විපක්ෂයෙන් ජවිපේ දේශපාලන විසඳුම ගැන ප්‍රසාදයක් දක්වන්නේ නැහැ. මේක කියලා කියනවා. ඕනෑම කෙනෙකුට Taman පිළිගන්න අදහසක් මතයක් දරන්න පුළුවන්. ලංකාවේ ගැටලුව සහ මුලින්ම විසඳිය හැකි ක්‍රමයක් ගැනයි මම කතා කළේ. අපේ පැරණි වාමාංශික නායකයන් වන වික්‍රමසිංහ කොල්ලින් නැන්නම් සහෝදරවරු එදා යම් මතයක් ඉදිරිපත් කළා. ඒත් එදා ඒ සහෝදරුන්ගේ අදහස ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. සිංහල පමණක් රජපක්ෂ කළොත් අනාගතයේදී ඇති හැකි ප්‍රතිඵල මේකයි කියලා පැහැදිලි කළා. ඔවුන් කියපු විදිහටම පසු කාලීනව මේ දේවල් සිද්ධ වුණා. ඒ නිසා මේ මොහොතේදී අපි හැම දෙයක් ගැනම දුරදිග බලලා දේශපාලන ප්‍රයෝජනයක් ඇතිව කටයුතු කරන්න ඕනේ කියලා ඩී ගුණසේකර මහත්තයා කියනවා. හැඟීම් වලින් කටයුතු කළා හරියන්නේ නැහැ. හැඟීම් වලින් කටයුතු කරලා මේ රටට සිද්ධ වෙලා තියෙන දේවල් ටික හොඳටම ඇති. මේ හැඟීම් ඇති කරන්න ඕනේ මොලෙන් කටයුතු කරගන්න. අපි මොලෙන් කටයුතු කරනවා කියන හැඟීම් ඇති කරගත්තා නම් හරි. ඒකම මේ අද වම්මියුරට ගොඩවෙමු. වම්මියුර සී චන්ද්‍රප්‍රේම මහත්තයා දිවෙන පත්තරේ ලියන්නේ දෙමළ නායකත්වයේ ප්‍රශ්නය කියලා එතුමා පුරාදැකීමක් කළා තියෙනවා. යුද හමුදාවද කොටි සංවිධානයට පන්නා පහර දී මුළු නායකත්වයේම සමූල ඝාතනය කිරීමද ජාතිවාදයක් නොවේ. මේ ත්‍රිවිධ හමුදා 1987 89 කාලයේදී සිංහල ත්‍රස්තවාදීන්ට කළේද ඔය ටිකමය. ජවිපේ දෙවෙනි කැරල් අවසන් වී නල්ලතම්බි ශ්‍රීකාන්තන් නැමැති දැන් දෙමළ සන්ධානයේ සිටින මන්ත්‍රීවරයා හමු වීමට ගිය අවස්ථාවේදී මම දී අයිලන්ඩ් පුවත්පතට ජනතා යුක්ති පුරන්නේ කැරල් සම්බන්ධයෙන් ලියා තිබුණු ලිප්පල සඳහන් කොට තිබුණු මරණ සංඛ්‍යාව පිළිබඳව ඔහු මවිතය පළ කර සිටියේය. මා දී තිබූ සංඛ්‍යාව ඌයේ අවුරුදු 2කමාරක් ජවිපේ පෙරමුණේ දෙවැනි කැරැල්ල සමයේ දෙපැත්තෙන්ම 40000ක් මියගිය බවයි ශ්‍රීකාන්තන් මන්ත්‍රීවරයා කියා සිටියේ. උතුරු නැගෙන දෙමළ කැරැල්ල අවුරුදු 10කටත් වඩා පරණවත් එතරම් සංඛ්‍යාවක් මිය ගොස් නැති බවයි. ඉතින් මේ ආකාරයට බලන විට ත්‍රිවිධ හමුදාව විසින් සිංහල ත්‍රස්තවාදීන් දෙමළ ත්‍රස්තවාදීන්ටත් බෙදා ඇත්තේ එකම හැන්දෙනි කියලා මේ සඳහන් කරලා තියෙනවා. හැබැයි දැන් මේ එක කට්ටියක් නම් අර ඇටි කෙහෙල් කාපු උගුඩු වගේ තමයි ඉන්නේ. ඒකම මෙතුමා මේක අවසන් කරලා තියෙන්නේ අනාගතයේ උතුරෙන් බිහි වෙන දෙමළ නායකත්වයට මේ ලබා තිබෙන අත්දැකීමෙන් කළ හැක්කේ කුමක්ද? කළ නොහැක්කේ කුමක්ද? කළ යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? යන ආදී පිළිබඳව අවබෝධයක් ලැබී තිබීම මේ රටේ සිටින දෙමළ ජනතාවගේ සිංහල ජනතාවගේ අනාගත උන්නතියට බෙහෙවින් බලපානු ඇත. අනාගත ලංකාවේ ස්ථාවර භාවය සම්බන්ධයෙන් නැති ප්‍රශ්නාර්ථය වන්නේ සිංහල ජනතාව අතර තිබෙන ජාතිවාදය නොව උතුරේ දෙමළ නායකයන්ගේ ගොන්කම් දැන්වත් සුවාදයි යන්නයි කියලා මේ සී චන්ද්‍රප්‍රේම මහත්තයා වම්මියුර ලියමින් ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට අපි එන්නකම් බලන් හිටිය කෙනෙක් ලංකාවට ඇවිල්ලා තිනවා.
එනකම් බලන් හිටියා කිව්වම මේ නමට සම්බන්ධ කෙනෙක් ටක් ගාලා මැදිරියට ආවා. මේ දෙන්නම එනකම් තමයි බලන් හිටියේ. අපි මහින්ද මහත්තයා තමයි මහින්ද සමරසිංහ මහත්තයා ගැන මේ කියන්නේ. මේ මොකද අපේ මහින්ද මහත්තයා මේ දවස්වල මේ ඉනෝකනෝන හොගාලා වැඩ ප්‍රවෘත්ති වෙනස් වෙනවානේ. නේ 8 ඉඳන්ම වෙනස් වෙනවා. මේකින්ද දැන් අද හොගාලා වැඩ. දැන් අපි මහින්ද සමරසිංහ මහත්තයා ගැන කතා කරමු. ජිනීවා සටන දිනුවේ කොහොමද? මේ මහින්ද මහත්තයෝ මේ පොඩ්ඩක් මේ ළඟට එන්නකෝ. මේ හර මයික් එකෙන් මේ මම ප්‍රශ්නයක් අහන්න ඕනේ. මේ අපේ සිව්වෙනි මානේට එහෙම මේ මහින්ද සමරසිංහ ඇමතුමා ගෙන්නුවොත් නරකද? අනිවාර්යයෙන්ම. මොකද රට මේ ඇබැද්දියකට ගිය වෙලාවේ රට බේර ගන්න මැදිහත් වුණු කෙනෙක් එතුමා. ඉතින් ගෙන්නලා කතා කරන්න අවස්ථාවක් දී යුතුයි. අපි සිව්වෙනි මානේ ඉක්මනට ගෙනමු දැන් ලංකාවට ඇවිල්ලා ඉන්නේ නේ. මේ අපි දැන් දැනට මේ මහින්ද සමරසිංහ මහත්තයා මොනවද කියන්නේ කියලා බලමු. මේ අද මේ ප්‍රවෘත්ති වෙනස ගැන අපි මතක් කළා ඈ. මේ අපි ඉතින් ඉතුමාට සම්බන්ධ වෙනවා මොකද කාර්ය බහුල හින්දා. මේ දැන් ලොකු ප්‍රශ්නයක් වෙලාද වෙච්ච ප්‍රශ්න කිහිපයක් මම ඉදිරිපත් කරන්න මෙතුමගෙන් ගොඩක් දේවල් අහලා තියෙනවා. දැන් ජපානය සද්ද නොකර හිටියේ නැතෙන්දි. ඉතින් මහින්ද සමරසිංහ මහත්තයාගෙන් අහලා තියෙනවා මේ ජපානය මොකද සද්ද නොකර හිටියේ කියලා. එතකොට අහන්න ප්‍රශ්නේ මෙහෙම ජපානය වැනි ලංකාවේ මිත්‍ර රටක් අපිට පක්ෂව ඡන්දේ නොදී ඡන්දයෙන් වැළකීම අනාගත අනතුරක සේයාවක්ද? එතකොට කියනවා නෑ ජපානයේ එකට බිස්නස් කරන්නේ බටහිර රටවල් එක්කයි. ජපානයේ බිස්නස් කරන්නේ බටහිර රටවල් එක්කනේ. මේක ඔක්කොම ඇතුලේ තියෙන බිස්නස් නේ. එහෙත් එහෙමයි ලෝකෙත් එහෙමයි. ඒ නිසා අපිට විරුද්ධව ඡන්දය දෙන්න ලෙස ජපානයේ විශාල බලපෑමක් ආවා. අපි ජපානයක කතා කරලා කරුණු පැහැදිලි කළා ඔවුන් අපිට විරුද්ධව ඡන්දය නොදී ඡන්දයෙන් වැළකී ඉන්න තැනට ගත්තා. ඒක ලංකාවේ ලැබූ ජයක්. කොච්චර බලපෑම් ආවත් ජපානය අසාධාරණ තීන්දුවක් ගත්තේ නැහැ. මධ්‍යස්ථව හිටියා. ජපානය වගේ ඡන්දයෙන් වැළකී සිටි රටවල් හයම ඒ තීන්දුව ගත්තේ අපට පක්ෂවයි. ඇත්තටම මෙතන සද්ද නොකර හිටියක අපිට ලොකු වාසියක් වුණා. ඒකම එතුමගෙන් අහනවා කොළසස්තවාදී පරාජය කලාසේ ජාත්‍යන්තරය තුළ ලංකාව ලැබුව මේ අතිවිශිෂ්ට ජයග්‍රහණී රටේ ඉදිරිගමනට කොතරම් ශක්තියක් වේද? එතකොට කියනවා මේ ජය නිසා ලංකාව ගැන විශාල සුබවාදී බවක් ලෝකයේ තුළ නිර්මාණය වුණා. මීට පසු ලංකාවේ කටයුතු වලට බාධා කරන්න පෙර කවුරුත් දෙවරක් හිතාවි. ලංකාවට ලෝකයේ තුළ මිතුරන් සිටින බව අපි තහවුරු කළා. ත්‍රස්තවාදයේ මැඩලා ප්‍රාණපකාර ජනතාව බේරගෙන අලුත් පරිච්ඡේදයක් ඇති කරන්න හැදීම ගැන ලෝකයේ බහුතර රටවල් පැහැදිලා අපට ඡන්දය දීලා උදව් කළ බව පෙවුණා. ඒක ලංකාවේ වර්තමානයේ මෙන්ම අනාගතයේ ලැබූ ජයක් කියලා මහින්ද සමරසිංහ මහත්තයා මේ අද ලංකාදීප පත්‍රයට කියලා තිනවා. ඒකම මේ කාලයකට පස්සේ මතුවෙච්ච චරිතයක් අද මේ ලක්බිම් පත්‍රයට ඇවිල්ලා තිනවා. ඒ තමයි දෙල්ගොඩ රාජා. දෙල්ගොඩ රාජා කියන්නේ 1965 මැයි 14 වෙනිදා මේ ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ වෙනකොට පළවෙනි සාකච්ඡාවටම මේ සහභාගී වෙච්ච පුද්ගලෙක්. පහුගිය දවස්වල ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ ඉනකනෝන වසර 44කට පස්සේ දැන් මේ විවෘත කරනකොට එතුමා තමයි ඇවිල්ලා පීත්ත පැටිය කැපුවේ. ඉතින් අද දෙල්ගොඩ රාජා මහත්තයත් එක්ක තමයි මේ අද ලක්බිම් පත්‍රයේ සංවාදය යන්නේ. එතුමගෙන් මෙහෙම අහනවා ඔබ පක්ෂයේ ආරම්භක සමාජිකයෙක් වුණාට ඔබේ හන්ද නව මාධ්‍ය තුල තරම් ඇසෙන්නට දකින්නට නැහැ. එතකොට කියනවා මම පක්ෂය තුල ඉන්නවා. පක්ෂයෙන් මාව පිළිගෙන තිනවා. මගේ පක්ෂයේ පිළිගැනීමක් තියෙනවා. ඒද කිසිදා වෙනස් වන්නේ නැහැ. ඒ නිසා මට වෙනත් බලකොටු තියාගන්න උවමනා නැහැ. එතකොට එතුමගෙන් අහනවා මීට වසර 44කට පෙර ඔබ ඊටාම රහසිගත තැනක කුඩා ගෙදරක පක්ෂයේ ආරම්භක සාකච්ඡාව කරන්නේ. අද විශාල පක්ෂ මූලස්ථානයක ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමෙන් පසුව මාධ්‍ය සමග සාකච්ඡා කරනවා. ඇත්තටම මොකද හිතෙන්නේ ජවිපේ ඉදිරි ගමන මග කෙබඳු වෙයිද? එතකොට දෙල්ගොඩ රාජා මහත්තයා කියනවා කොච්චර දුක් කරදර තිබුණත් අපි හොඳ ගමන් මගක් ඇවිත් තියෙනවා. අපේ බලාපොරොත්තු හුඟක් සාර්ථක වෙලා තියෙනවා. මං හිතනවා මේ වගේ මගේ ජීවිත කාලයේදී බැරි වුණත් අනාගතයේදී හරි මේ පක්ෂය තවත් දියුණු තැනකට යයි කියලා ප්‍රබල විශ්වාසයක් තියෙනවා. ඒ තුළ මගේ ජීවිතේ කාලය පුරාම පක්ෂ වෙනුවෙන් කළ හැකි උපරිම දේ කරනවා කියලා දෙල්ගොඩ රාජා මහත්තයා මේ ලක්බිම පත්තරේට මේ කියලා තියෙනවා. ඉතින් ඕවා තමයි අද පත්‍රවල මේ ප්‍රධාන සිරස්තල හැටියට තියෙන්නේ. අපි බලමු කාටුන් වල තියෙන්නේ මොනවද කියලා. අංජන ඉන්ද්‍රිත් මහත්තයා දැන් මාළි කියනත් කලින් හිනාවනේ. ඒක දැක්ක හැටි යනවා. මේ අංජන ඉන්ද්‍රිත් මහත්තයා අද කාටුන් එකක් අනලා තිනවා. මේ අරලිය ගහ මන්දිරේ පැත්තක් වගේ තමයි පේන්න තියෙන්නේ. හරි මන්දිරයක පැත්තක්. අපේ මේ විමල් වීරවංශ සහෝදරයා අර සුපුරුදු ජංගම දුරකථන දෙකක් දෙන්න එල්ලගෙන අර මේ සාගත මල්ල කඩේ යන්න පොගේ දවස්වල දුන්නේ. ඒකත් අල්ලගෙන මේ අර මන්දිරේ පැත්තට යනවා. මේ මන්දිරේ පැත්තට යනගමන් උඩින් ප්‍රවෘත්තියක් පළ වෙනවා. ජාතික නිදහස් පෙරමුණට ඇමති තූර දෙකක් ලබා දීමේ සූදානමක්.
හරිද? දැන් අර මන්දිරේ පැත්තට මල් අල්ලලා අර දැන් මේ කවුරු හරි යමක් ඉල්ලගන්න ගියාම අර මල්ලේ කට ඇරලා ඉවරලා මේකට දාන්න කියලා කියන්නේ. ඒ වගේ මල්ලේ කට අරගෙන මන්දිරේ පැත්තට මල්ල අල්ලගෙන අපේ විමල් ලොක්කා කියනවා එපා කියලා. අපි ගියා www.netfm.com වලින් පත්තර මල්ලි ඕන වෙලාවක අහන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අද අපේ ප්‍රවෘත්ති අද දවල් ප්‍රවෘත්ති යන්නේ 12:25ට. අද ගොඩක් දේවල් වෙනස් වෙනවා. net අහගෙන ඉන්න උදේ නම් අපි ගියා. පත්තරේ විස්තරේ මල්ලිගෙන් අහගත්තනේ. එහෙනම් උදෙන්ම යන්න මහජන බැංකුවට. මහජන බැංකුවේ ඉසුරූදාන වාජන බැංකුවේ සිසූදාන අපේක්ෂාවෙන් පිරුණු හෙට දිනට ඉතුරු කරමු දරුවනට. එයාටෙල් වෙල්කම් ටියුන් සඳහා ඔබේ දුරකථනයෙන් 7551 අමතා ගීත දහසකට අධික ප්‍රමාණයකින් ඔබ කැමති එයාටෙල් වෙල්කම් ටියුන් එක තෝරා ගන්න.